මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ පෘථිවියේ ජීවය පවත්වාගෙන යාම සඳහා වැදගත් වන ජලයේ ගුණාංග බොහෝමයක් සඳහා ප්‍රධානතම හේතුව මොකක්ද කියලා. එතකොට පළවෙනි උත්තරේට තියෙන ජල අණුව කුඩා වීම එහෙම නෙවෙයි. ද්‍රවීය අණුවක් වීමත් නෙමෙයි. කෝණික අණුවක් වීමත් නෙමෙයි. හතරවෙනි ප්‍රකාශය තියෙනවා විවිධ ජල අණු අතර හයිඩ්‍රජන් බන්ධන සෑදී හැකිවීම කියලා. ඒක තමයි හරි උත්තරේ. අයනීකරණ වීමට ඇති හැකියාවක් නෙමෙයි. ඔයාලා දන්නවා ජල අණුව දැන් මේක ඔයාලගේ සම්පත් පොතේම තියෙන රූපයක්. එතකොට මෙහෙම හයිඩ්‍රජන් බන්ධන හැදිලා තියෙනවා කියලා ගන්න. එතකොට ඊට උඩ ඡේදය දීලා තියෙනවා ජලයේ සියලුම ගුණ පවත්වාගෙන යාමට මේ හයිඩ්‍රජන් බන්ධන මගින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි කියලා. එතකොට ජලයේ හැම ගුණයක්ම තියෙන්නේ ප්‍රධානම කරුණ තමයි ඒකට හේතුව හයිඩ්‍රජන් බන්ධන සෑදී හැකිවීම. අනිත් ඒවා නෙමෙයි. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒක අහන්න පුළුවන්. මේ ප්‍රශ්නට උත්තරේ ඒ නිසා 4 වෙනි.